Hello guys, මේ තියෙන්නේ Redmi 9 phone එක. මේ phone එක එව්වේ රත්නපුර මල්ලි කෙනෙක්. මේ phone එකේ තියෙන රීබූටින් ප්‍රශ්නයක්. Redmi logo එක එනවා. කලින් මේක හදන්න try කරපු එක්කෙනා මේකේ repairs දෙකක් try කරලා තියෙනවා. එකක් battery එක, අනිත් එක මේකේ 4G amp එක. ඔයාලට පේනවා මේ 4G amp එක වටේටම flux තියෙනවා. ඒ කියන්නේ එක්ක මේක play කරලා නැත්තම් ගලවලා ගහලා. හැබැයි customer ගේ වෙලාවට CPU එක රත තියලා තිබ්බේ නැහැ. මේ තියෙන CPU එක, මේ තියෙන eMMC එක. අපි CPU එකේ වැඩේ කරද්දී eMMC එක heating tape එකෙන් වහගන්න. ඒකට cello tape, firing tape වගේ පාවිච්චි කරන්න බෑ, heating tape එකෙන් ඕන. මුල්ම වැඩේ තමයි CPU එක පරිස්සමට ගලව ගන්න එක. හරියට ගලවගත්තේ නැත්නම් ආයේ කොච්චර ගහුවත් වැඩක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේ CPU එක වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන CPU එක reinstall කරගන්නවා. මේ වගේ වැඩ කරද්දී technician stress වෙන්න හොඳ නැහැ. මේ වෙලාවේ නම් track එකක් දාගෙන chill එකේ වැඩේ ඉන්නේ. ඉතින් guys අපේ වැඩේ සාර්ථකව ඉවර කරා. දැන් ඔයාලට පේනවා මේක Redmi logo එක යන්නේ නැහැ. දැන් wallpaper එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට තාමත් මේ phone එකේ ප්‍රශ්නයක් තියෙනවා. කලින් repair එකේදී මේකේ battery repair එකක් කරලා තියෙනවා, 4G amp repair එකක් කරලා තියෙනවා. battery repair එකේදී අපිට කිසිම අවුලක් පේන්නේ නැහැ. phone එක on වෙනවා. battery අවුල තිබ්බනම් phone එක on වෙන්නේ නැහැ. හැබැයි 4G amp repair එකේදී අවුලක් තියෙනවද නැද්ද කියලා අපිට බලා ගන්න වෙන්නේ custom මේකට SIM එකක් දැම්මට පස්සේ. ඔයාලත් කවදාවත් ඔයාගේ personal SIM එක දන්නේ නැති කෙනෙක්ගේ phone එකකට insert කරන්න යන්න එපා. problem case no.